මූලිකම විනයක් ගොඩනගා ගැනීම තුළින් කොතරම් මුදල් ප්‍රමාණයක් ඔබට ඉතිරි කළ හැකිද කියා ඔබ දන්නවාද? කොමර්ෂල් බැංකුවේ රුපීස් ඇන්ඩ් සෙන්ස් වෙත නැවතත් සාදරයෙන් පිළිගනිමු. මෙමගින් ඔබේ මුදල් හා සේවිංස් ගැන වැදගත් කරුණු දැනගන්න. අපි අද කතා කරන්නේ මූලිකම විනයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය සරල කාරණා 4ක් පිළිබඳවයි. අංක 1. ශක්තිමත් හේතුවක් ගොඩනගා ගන්න. ඇයි ඔයා මූල්‍ය විනයක් හදාගත යුත්තේ යන ප්‍රශ්නයට ශක්තිමත් දැනෙන හේතුවක් හදාගන්න. උදාහරණයක් ලෙස තව අවුරුදු 5ක් ඇතුළත මම මිලියනපතියෙක් වෙන්න ඕන නිසා. අංක 2. නීති වෙනුවට ප්‍රතිපත්ති හදාගන්න. මන්ද නීති රීති කඩ කිරීමට ඔබ පහසුවෙන් පෙළඹෙන නමුත් ඔබටම ආවේනික ප්‍රතිපත්තියක් කඩ කිරීමට ඔබ පහසුවෙන් නොපෙළඹෙන නිසා. අංක 3. ප්‍රමුඛතා හඳුනගන්න. මෙහිදී ඔබ මිලදී ගත යුතු දේවල් මොනවාද සහ මිලදී නොගත යුතු දේවල් මොනවාද පිළිබඳ විශේෂ අවධානයක් දිය යුතුය. අංක 4. පැය 24කට කල් දාන්න. මෙහිදී ඔබ ශනිකව හටගන්න ආශාවක් වෙනුවෙන් මුදල් වියදම් කිරීමේදී හැකිනම් එය එක් දිනකට නැතහොත් පැය 24කට කල් දමන්න. ඉතින් මේ වගේ වැදගත් මූලධර්ම ටික අනුගමනය කර මූල්‍ය විනය ගොඩනගා ගැනීම තුළින් ඔබේ මූල්‍ය අනාගතයටත් ස්ථාවර කරගන්න.